අයිඩියා ජෙනරේෂන් තමයි බිස්නස් එක නම්බර් 1. ස්ටාර්ට්අප් බිස්නස් ගැන ඔයා කතා කරනවානේ. ඔව්. ස්ටාර්ට්අප් තමයි මම දැකලා තියෙනවා වැඩිපුරම කතා කරන්නේ. ඔව්. ඔව්. කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන එකම මනසේ තියෙන ක්‍රියාවලියක්. අනිවාර්යයෙන්ම. නිකන් වෙන්නේ නැහැ. ඒතකොට කෙනෙකුට යමක් පටන් ගන්න හිතෙන්නත් මනස ක්‍රියාකාරීත්වය වැදගත් වෙනවා. ඔයා කිව්වට හිතෙන්නෙත් නැහැ. ඔව්. හරි. ඒතකොට අයිඩියා ජෙනරේෂන් කියන එක තමයි ව්‍යාපාරයේ මූල බීජය. තේරුණා? එතකොට මේකම සයිකොලොජි. ඊළඟට අයිඩියා එක ඇවිල්ලා මේක කරගෙන යන්න අපි ඒකට කියනවා කන්සිස්ටන්සි. නේ? ඒ කන්සිස්ටන්සි කියන එකටත් සයිකොලොජි බලපානවා. හරි. කෙනෙක් මොටිවේට් වෙන්න ඕනේ මේක පවත්වා යන්න. ඔව්. මොටිවේෂන් කියන්නේ අපේ ඇඟේ තියෙන මනසින් එන කාරණයක්. හරි. ඒත් මම ඒක පස්සේ කියන්නම්. අපේ මනස හරහා එන මොලේ හරහා එන කාරණයක්. ඒකට ඒක තියෙන්න ඕනේ. හරි. එතකොට අපි තුමු මේක පටන් අරන් යනවා කියලා ටිකක් දුර. යනකොට මේ ව්‍යාපාරයේ නායකත්වයක් ඕනේ. ඒතර එතන නම්බර් 1 ඩිසිෂන් මේකින්. ඔව්. හැබැයි ඩිසිෂන් මේකින් වල හරි තීරණ ගන්න ඕනේ. හරි තීරණ හරි වෙලාවට ගන්නත් ඕනේ. හරි තීරණයක් පහුවෙලා ගත්තත් බිස්නස් එක දුවන්න බෑ. අනිවාර්යයෙන්. හරි තීරණ නොගත්තත් බිස්නස් එක දුවන්න බෑ. ඔව්. හරිද? එතකොට ඒකත් සයිකොලොජි. ඒතකොට අපේ මොලේ තියෙන මේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එකෙන් තමයි තීරණ ගන්න. එහෙනම් මට හෙට උදේට ව්‍යාපාරයක් පටන් ගන්න බෑ විරා. මගේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හොඳට හැදිලා තියෙන්න ඕනේ. තීරණ ගන්න. ඒක පුංචි කාලේ නම් වර්ධනය වෙන එක. හැමෝටම ව්‍යාපාරිකව වෙන්න බැරි ඒ නිසා. හැම ව්‍යාපාරෙම සාර්ථක නොවෙන්නේ ඒ නිසා. අයිඩියා ජෙනරේෂන් එකෙත් මට ඕන අයිඩියා එකක් ආවා කියලා බිස්නස් එකක් කරන්න බෑ. එතකොට මම මේ කිව්වේ ව්‍යාපාරික ආරම්භය. හැබැයි ව්‍යාපාරික පළවෙනිම කන්සෙප්ට් එක මොකද්ද විරාජ්? පළවෙනිම කන්සෙප්ට් එක ගැටලුවක්. අනිවාර්යයෙන්. ප්‍රශ්නයක්. ඔව්. ප්‍රශ්නේ ඇති වෙන්නේ කොහෙද? කාගේ හරි මනසේ. ඔව්. ඒතොරේ ඒ මනසේ ඇති වෙන ගැටලුව අඳුරගෙන ඒකට තමයි මගේ අයිඩියා එක ජෙනරේට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට ජෙනරේට් වෙන හැම අයිඩියා එකම බිස්නස් එකක් කරන්න බෑ විරයි. ඔව්. ගැටලුවට තමයි පිච් කරන්න ඕනේ. තේරුණාද? එතකොට මෙන්න මේ කියන ටිකේ එකතුවක් තමයි මේ සයිකොලොජි කියන්නේ අන්තිම එක. දැන් ලීඩ් එඩිෂන් ගත්තට බෑනේ. වැඩ කරන්නේ කවුද? මිනිස්සු. එයාගේ සයිකොලොජි එක බලපානවා එයා පාරිභෝගිකයට කතා කරන විදිහට. තේරුණාද? එයා වැඩ කරන විදිහට එයාගේ මනස බලපානවා. එයා ගෙදර ප්‍රශ්නයක් තියන් වැඩට ආවොත් එයා කවදාකවත් ඔයාට අදාළ අවුට්කම් එක දෙන්නේ නැහැ. හරි? ওই ටික ඔක්කොම ගියාම අපි ඊට පස්සේ ඔයා කතා කරපු මාකටිං මේ කාටද කතා කරන්නේ? පාරිභෝගිකයට. එයා හිතන්නේත් මනසෙන්. එයා දකින්නෙත් මනසෙන්. ඔයා කල එකක් ඩිසයින් කරන්නේ ඇයි? නේ? ඇයි ඔයා මේ ස්ටුඩියෝ එක පිටිපස්සේ මේ ලස්සනට හදලා තියෙන්නේ? කාටද? ඔඩියන්ස් එකට. ඒක දැක්කම ආස හිතෙන්න. මේ ඔක්කොම සයිකල්